කවදා හෝ ඔබ සිතුවද පැසිෆික් සාගරයේ යම් තැනක සිදුවන කුඩා උෂ්ණත්ව වෙනසක් නිසා ලංකාවේ ගොවියෙකුගේ කුඹුර වියලී යාමට හෝ බ්‍රසීලයේ වැසි වනාන්තර ගිනි ගැනීමට පුළුවන් කියා? මෙය හුදෙක් අහඹු සිදුවීමක් නොවේ. මෙය පෘථිවියේ විශාලතම කාලගුණික රහසයි. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ කාලගුණ රටාවන් Tamanගේ අතට ගන්නා එල් නිනෝ ගැනයි. සමකයට ආසන්න පැසිෆික් සාගරයේ සුළං සාමාන්‍යයෙන් හමා යන්නේ නැගෙනහිර සිට බටහිරට. මේ නිසා උණුසුම් ජලය ඕස්ට්‍රේලියාව සහ ආසියාව දෙසට තල්ලු වෙනවා. නමුත් එල් නිනෝ කාලයේදී මේ සුළං දුර්වල වෙනවා. ඒ නිසා උණුසුම් ජලය නැවතත් දකුණු ඇමරිකාවේ පේරු වෙරළ දෙසට ගලා එනවා. එල් නිනෝ කියන වචනේ ස්පාඤ්ඤ භාෂාවෙන් අදහස් වෙන්නේ කුඩා දරුවා හෝ ක්‍රිස්තු දරුවා කියලා. මොකද පේරු දීවරයන් මේ වෙනස මුලින්ම නිරීක්ෂණය කළේ නත්තල් කාලයේදී. එල් නිනෝ කියන්නේ නිකම් වැස්සක් හෝ අවුවක් නෙමෙයි. ඉතිහාසයේ වාර්තා වුණු දරුණුම එල් නිනෝ සිදුවීම් දෙස බලමු. 1997-98 මහා එල් නිනෝව. මේක ලෝක ඉතිහාසයේ දරුණුම එකක්. ඒ කාලේ ඉන්දුනීසියාවේ හටගත් ලැබුගිනි නිසා මුළු කලාපයම දුමාරයෙන් වැසී ගියා. එමෙන්ම අප්‍රිකානු රටවල අධික වර්ෂාව නිසා රෝග ව්‍යාප්තිය ඉහළ ගියා. 2015-2016 සිදුවීම්. මේ කාලේ ලෝකයේ පුරාම උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගියා. ඉතියෝපියාවේ දරුණුම නියඟය ඇති වුණේ මේ කාලයේදී. මිලියන ගණනකගේ ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටුණා. මේ උදාහරණ වලින් පේනවා එල් නිනෝ කියන්නේ ලෝකයේ ආර්ථිකයට සහ මිනිස් ජීවිතවලට කොයිතරම් බලපෑමක් කරන සාධකයක්ද කියලා. ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටකට එල් නිනෝ යනු අභියෝගයක්. අපේ රටේ කෘෂිකර්මාන්තය බොහෝ දුරට රඳා පවතින්නේ මෝසම් වැසි මත. එල් නිනෝ පවතින වසරවල අපට බොහෝ විට අත්විඳින්න වෙන්නේ වැසි රටාවේ අවිනිශ්චිතතාවයයි. වියලි කලාපයේ වැව් සිඳී යාම නිසා ගොවිතැන් පාළු වුණා. මීට පෙර පැවති එල් නිනෝ වසරවලදී ලංකාවේ සහල් නිෂ්පාදනයට බරපතල බලපෑම් එල්ල වුණා. ජලාශවල ජල මට්ටම් පහළ යාම නිසා විදුලි උත්පාදනයට බාධා ඇති වුණා. ජනතාවට දිනපතා ජලය භාවිතය සීමා කරන්න සිද්ධ වුණා. එල් නිනෝ එකක් පැමිණි විට ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අඩු වැස්සක් ලැබෙන අතර එමගින් පානීය ජල ප්‍රශ්න පවා උග්‍ර වෙනවා. එල් නිනෝ යනු ස්වභාවික චක්‍රයක් වුවත් අද පවතින ගෝලීය උණුසුම නිසා එහි බලපෑම වඩාත් උග්‍ර වී තිබෙනවා. අපට කාලගුණය පාලනය කරන්න නොහැකි වුණත් අපිට පුළුවන් නියඟයට ඔරොත්තු දෙන භෝග වගා කරන්න. වර්ෂා ජලය රැස් කරන්න. පරිසරය ආරක්ෂා කරන්න. සොබාදහමේ රිද්මය තේරුම් ගැනීම තමයි අනාගතයේ පැවැත්මට තියෙන එකම මඟ. අද අපි කතා කළේ එල් නිනෝ ගැන. ඔයාලට මොකද හිතෙන්නේ? මේ වගේ දේශගුණික වෙනස් වීම ගැන ලංකාව මොන වගේ පියවරක්ද ගන්න ඕනේ? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි තොරතුරු දැනගන්න අටයිතිය channel එක subscribe කරන්න.